මාගම් රුහුණුපුර සාඩම්බරණීය විදුබිම සිරිලක බාලිකා පාසල් වංශ කතාවේ වලස්මුල්ල කලාපයේ ලියූ එකම පරිච්ඡේදය. ශ්‍රී ලංකා දීපය පුරා කිරුළු පැලැන්දු දියනිවරුන් බිහි කළ මිතුදම් බාලිකාවේ අභිමානනීය මතකාවර්ජනයයි මේ. සිංගප්පූරු රතුකුරුස සංවිධානයේ දායකත්වයත් සමගින් 2010 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුවියන්ගෙන් සමන්විතව වීරකැටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය ආරම්භ කරනු ලැබුවා. සිසුවියන් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු වල නිරත වන ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අතුරින් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් අතර ඉහළින්ම වැජඹෙන වගයි. කුසුමා කුලප්පුආරච්චි විදුහල්පතිතුමියගේ නායකත්වයෙන් නැරඹි අප පාසල පද්මිනී ජයවික්‍රම මැතිනිය, සන්ධ්‍යා නානායක්කාර මැතිනිය මෙන්ම සුමනා රත්නායක මැතිනියගේද නායකත්වයෙන් ශක්තිමත්ව ගොඩනැගුණු අතර නිල්මිනී ප්‍රියාදරී විදුහල්පතිතුමිය වත්මන් නියමුවරිය ලෙසින් පාසලේ කටයුතු මෙහෙයවනු ලබනවා. මිත්‍රත්ව මාධ්‍ය ඒකකය, පරිසර බට කණ්ඩායම, ශිෂ්‍ය පාර්ලිමේන්තුව, ශිෂ්‍ය බට කණ්ඩායම, ශිෂ්‍ය නායිකා සංසදය, ක්‍රීඩා අංශය මෙන්ම චිත්‍ර, නැටුම්, සංගීතය ආදී බහුවිධ දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වූ මිතුදම් බාලිකාවියන් ජයග්‍රහණ රැසක් අත්පත් කරගන්මින් මිතුදමේ නාමය ලෝකයේ ඉදිරියේ සපත කරනු ලැබුවා. පසළොස් වසක් ගිරුවාය බැබල වූ පුණ්‍ය භූමිය. ආදරණීය මිතුදම් විදු මවුනි බාලිකාවියන්ගේ උරුමය දෝත දරා ගනිමින් අභිමානයෙන් වැජබෙන්නට තවත් සහස්‍රයකට ඔබට දිගාසිරි.